හෙල්ලෝ ගයිස් කොමතින් වලට කලින් චැනල් එකට කෙලවඩා ගයිස් මොනවනද කියලා මට හිතා ගන්නත් බෑ මේ උදේ බලදි channel එකම report දිලද ඒ වගේ දෙයක් තමයි කොහමරි subscribers ලා හිටිය හරියට 1157ක් channel එක පටන් ගන්න ලෝ කාලෙකුත් නැහනේ මේ කොහමරි ඒක ගියා ඒ කියලා ඉතින් ඒක ආයෙත් අරලා දැන් මේ මොනා කරන්නද නේ අපි ඉතින් මං අර channel එක හැදුවා මේ channel එකේ පළවෙනි vlog එක විදිහට පළවෙනි වීඩියෝ එක විදිහට මේ වගේ ලස්සන vlog එකක් ඔයාලත් එක්ක බෙදා ගන්න මම හිතුවා. අද අපි යනවා නයිට් එකක් ගන්න. නයිට් එකක් කියවට නයිට් එකක් ගන්න කියන්නේ හොටෙල් එකකට යන්නේ. මේ යන් අපි ඒක මේ ළඟපත හොටෙල් අපි ලොකු දුර ගියේ යන්නේ නැහැ. පොඩ මේ අතල් එකට කොල්ල ටික එකතු වෙලා ප්ලෑන් කරපු වැඩක්. ලස්සන වැඩක් තියෙන්නේ. යමු වීඩියෝ එකට. අපේ ළමයි ටික මගේ එනවා කිව්වා. අපි එතකන් අපේ වැඩ ටික අපේ පොඩි බඩ ටික තියෙන ලෑස්ති කරගන්න. අපි ඒක ලෑස්ති කරගමු. මම ඒක ලෑස්ති කරගෙන යන්න බලන් ඉන්නවා. යන්න කියන්නේ මගේ වාහනේ යන්න වෙයි බොහෝ දුරට බලමු. ෂුවර් නෑ. එහෙම නැත්නම් එහෙමයි නැත්නම් එහෙමයි. මේ එහෙනම් අපි ඉස්සරහට යමු. වැඩ ටික උන කලබලත් එක ගයිස් මට අපිට ටික සෙට් වෙච්ච විදිහේ වීඩියෝ කරගන්න බැරි වුණා කියන්නකෝ. කොහොම හරි අපි දැන් ඉතුරු වැඩ ටිකත් ප්ලෑන් කර ෂේප් එකේ අපි හොටෙල් එකට යන ගමන් තමයි ඉන්නේ. අපි දැන් පොඩි දුරක් ඇවිල්ලා තියෙන පොඩි දුරක් කිව්වට සෑහෙන දුරක් ආවා. මේ මං ඊට පස්සේ අපි පිටිපස්සෙන් අපි සූරන්ට දුන්නා වීඩියෝ කරන්න කියලා. කොහොම හරි දැන් අපි ඉදිරි බඩු අඩුපාඩු ටිකක් අරගෙන කොහොමද තව කිලෝමීටර් 5ක් වගේ නම් දින අපි හොටෙල් එකට යන්න අපි දැන් සින්දුවක් අහගෙන චිල් එකේ ඉදිරි රෝඩ් ටිකක් ප්ලෑන් කර හිමීට හොටෙල් එකට යන ගමන් ඉන්නේ. අපි දැන් ඉන්නේ මේ තැන්නික පුර පාලම ළඟ. අපි තව ඔයගොල්ලෝ 4 දෙනෙක් යනවා පිටිපස්ස බයික් වල. එහෙනම් අපි හොටෙල් එකට යමු. තව පොඩි දුරයි තියෙන්නේ. ඔන්න යාළුවනේ අපි ආවා දැන් අපේ හොටෙල් එකට. කොහොම හරි අපි දැන් වාහනේ මෙතන දාගත්තා හිමීට අඳුල කරලා මෙහපතේ බයික් ටික දාගත්තා. අපි දැන් බඩු උට්ට ටික හිමීට පල්ලයට අරන් යන ගමන් තමයි තියෙන්නේ. ඔයාලට කියන්න දෙන්න ගයිස් ඇත්තටම මෙතන මාර ලස්සනයි. මම ඔයාලට වීඩියෝ එකේ ඉස්සරහට පෙන්නන්න. අපි දැන් යන් අපේ හොටෙල් එකේ අපිට වෙන් කරලා තියෙන රූම් ටික බලන්න. දැන් අපි සුගුණ යනවා හිමීට අපි පාටි බොක්ස් එකත් උස්සගෙන මේ පඩිපලකින් බහැලා ෂේප් එකේ පල්ලයට යන්න තියෙන්නේ. අතනින් පල්ලයට මම ඉතින් පල්ලයට කියලා පෙන්නන්නම්. දැන් අපි යන්න අපේ රූම් වලට. ඇත්තටම මේ ඒ ගානට ඇත්තටම හොඳ දවදරුව පේන රූම් එකත් අපිට තමයි තියෙන්නේ. මම එක රූම් එකක් ඔයාලට පෙන්නන්නම්. මේක පිළිවෙල ගන්න හිතන්න එපා. අපේ උන් ආපු මේක පෙරලිලා කියලා පිළිවෙල කාලා තියෙන්නේ. වොෂ්රූම් වල හොඳටම තියෙනවා බලන්න මේ. ඒ වගේම බලන්න ආයෙ කිසිම අඩුවක් නැහැ මේව ගන්න හිතන්න එපා. රෑ නයිට් එක ගන්න නෑ. ලස්සනම තියෙනවා. අවුලක්ම නැහැ. අපි යන්න පූල් ඒරියා එකට. මම මේ ෂොට් එක ගත්තේ ගයිස් ඔයාලට පූල් එකේ පූල් ඒරියා එකේ ලස්සන පෙන්නන්න. ඇත්තටම මාරම ලස්සනයි. දැන් මම මේ ෂොට් එක මෙහෙම අරගෙන නවත්තනවා. මොකද අපේ උන්ගෙන් අරක්කු වෙරලා දෙන්න හරිම අමාරුයි. ඕම් බලා ගන්නකෝ. ඒත් එක්කම ගයිස් මේ අපි ආවේ හොටෙල් එකේ විස්තර ටිකක් ඔයාලට කියන්නම්. අපි ආවේ රිවර් වැලේ විලා එකට හොටෙල් එකට කිව්වොත් හරි විලා එකට කිව්වොත් හරි මේ ආවේ අපේ තැන්නකුඹුර ඉඳන් හාරගම පැත්තට කිලෝමීටර් 5ක් වගේ යනකොට හොටෙල් එක තියෙන්නේ.
මාරම ලස්සන දාලා ලොකේෂන් එක හොයාගන්න තරම ලේසි. කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට මේ රූම් තුනත් එක්ක මේ pool access ඒ ඔක්කොමත් එක්ක සෙට් වෙච්ච ගානට මාරම වටිනවා. ලාභයි. ඒ වගේම මේ pool එකේ තියෙනවා ලයිට් සෙට් එකක් වටේටම. ඒකත් මාරම ලස්සනයි. ෆොටෝ ටිකක් එහෙම ගහගන්න රැට ආයේ සුපිරි. ආයේ කතා දෙයක් නැහැ. අපිට මේ වගේ කොල්ලු ටිකක් එකට ඇවිල්ලා මේ වගේ ආතල් එකක් දාන්න හොඳම තැන. අපේ රාත්‍රී ජවනිකා ඔක්කොම ඉවර වෙලා යාළුවනේ. මම මේ උදේ ගත්ත ෆුටේජ් එක බලන්න මම ඔයාලට බැල්කනි එකට ගිහලා පෙන්නන්න එක රූම් එක. බලන්න මේකේ මාරම ලස්සනක් තියෙන්නේ. උදේට නැගිටලා මෙතනින් එළියට ගියාම මාර ලස්සන ආයේ වදින හුලම් පාරක් අර මම පේනනේ ජලසිත් තියෙනවා. view එකත් මාරම ලස්සන. මේ වීඩියෝ එක බලනකොට වඩා ඒක ඇත්තටම ෆීල් කරද්දි මාරම ඒකට කියන්න දෙරෙන්නේ ඇත්තරම සුපිරි ගාන්ට මාරම වටිනවා. තව දෙයක් කියන්න බරුනම් යාලා කෑමත් ආයේ සුපරි පරි ඉතිරි කියලා තමයි කියන්න තියෙන්නේ. ඒ විදිහට අපේ ආතල් නයිට් එකත් ඉවරුණා ගයිස්. කොහොම හරි ඔන්න අපි දැන් යන්න තමයි ලෑස්ති වෙන්නේ. අපිට උදේ 10 වෙනකන් හොටෙල් එක වෙන් වෙලා තිබුණා. දැන් වෙලා උදේ 9:00යි. අපේ වඩුන් ටික හිමීට අපි වාහන වලට පැක් කරගන්න ගම තමයි ඉන්නේ. මම මේ ලොකු බෑග් එකක් උස්සගෙන මං ඉන්නේ ඉඳ පොඩ්ඩක් හෙල්ලෙන ඇති කැම් එක. බලන්න මගවට පෙන්න්න මේ කෑම මාර ෆ්‍රෙෂ් මෙතනම තම හදන්නේ. අට දැක්කම තේරෙනවානේ මාරව ෆිෂ්. අපි මච්ච එක පටන් කරන්න තියෙනක සේනම් මාතමට කන්න පටන් ගන්නවා. මොක දික්මට ගවල්ලට යන්න දැඟ විදන්නත් අපි පරක් වෙලා තියෙන්නේ. ඔන්න විදිර යාලන අපේ රස්සන ගමන විතර ඉවරනවා. අප කොල්ලටික දැ හිමීට ගව යාලගේ තම තමන්ගේ ගවලට පිටත්වන මන්තමයින්න මෙතන අපි සෙට්නෙත් මට විඩිය කරගන්න පෙරුණ අප කොල්ල තුන්දන හිල්ලත් තියෙන දැන්ුන් අන්ති බයික් ඇතියවනවා. උක්කොම ගට පස යාලුට මං ඉදරට ගුත්න මත්තනක මිට ගෙදර යනවා. කලින් චල්ලකට වගේ මේ චානලට ආදර මංගේන සපොට් දෙන්න කියෙන සබස්ක්‍රයිප් පාරත්දාගෙන යන්න යමදින ලයික අතාන්න ශාපාර ගුද්දාගෙන යන්න. මං කලින් චල්ලෙ විඩියෝ සෑමයකට අප්ලෝඩ් කරන්න ගයිස්. එන මම මේ විඩියෝ එක මෙතිරින් නවත්තනවා.